1962 වර්ෂයට පෙර ගෘහ කර්මාන්තයක් විදිහට ආරම්භ කරපු ඩී සැම්සන් පාවහන් කර්මාන්තය එහි නිර්මාතෘවරයා වන ඩී සැම්සන් රාජපක්ෂ මැතිතුමාගේ කැපවීම උනන්දුව නිසා තමයි දශක 5කට අධික කාලයක් ජනතා විශ්වාසය දිනාගත්ත ජනතා උරුමයක් විදිහට අද මේ තත්වයට පැමිණ තිබෙන්නේ. උසස්ම තත්ත්වයේ අමුද්‍රව්‍ය භාවිතා කරමින් නව නිෂ්පාදන ක්‍රම වෙළඳපොළට හඳුන්වා දෙමින් නවීනතම තාක්ෂණය යොදා ගනිමින් දේශීය සහ විදේශීය ප්‍රමිතීන් කරා ළඟා වෙමින් විවිධ සම්මානයන්ටද පාත්‍ර වෙමින් අප ආ ගමන් මගේදී සේවක සංඛ්‍යාව, ධාරිතාවය, නිෂ්පාදන වර්ග කියන හැම අංශයකින්ම අපේ රටේ පාවහන් නිෂ්පාදනය වගේම අලෙවි යන අංශ වලින් ප්‍රථම ස්ථානයට පත් වෙන්න අපිට හැකියාව ලැබුණා. මේ වෙනකොට රටවල් 50කට අධික සංඛ්‍යාවක විදේශ වෙළඳපොළ ජය අරගෙන ඉන්න අපි ඒ ප්‍රමිතියෙන් යුතුවම ඒ නිෂ්පාදන ඔබ අතරත් පත් කරන්නට ලැබීම ගැන ඉතාමත්ම ආඩම්බර වෙනවා. හොඳයි. එහෙමනම් අපි බලමුද පාවහන් නිෂ්පාදන ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ කොහොමද කියලා. අද වන විට DSI ආයතනය පාවහන් ක්ෂේත්‍රයේ ඉහළම අන්තර්ජාතික තත්ත්ව ප්‍රමිතීන් වන ශත්‍රා ප්‍රමිතීන්ට අනුකූලව පාවහන් නිෂ්පාදනය කරනු ලබයි. අමුද්‍රව්‍යවල සිට නිමි නිෂ්පාදන දක්වා උසස්ම ප්‍රමිතීන් අනුගමනය කරන මෙම ක්‍රියාවලිය සඳහා ක්ෂේත්‍රයේ ඉහළම තත්ත්වයේ රසායනාගාරයක් අප සතුව ඇත. මේ වන විට අප රසායනාගාරය අන්තර්ජාතික ISSP 2012 තත්ත්වයෙන් පවතින අතර නොබෝ දිනකින් ISSP 2013 තත්ත්වයට පත්වීම සඳහා කටයුතු සූදානම්ව පවතී. නිෂ්පාදන ක්‍රියාවලියේ සෑම අධීරකදීම තත්ත්ව පරීක්ෂණ වාර්තා ගනු ලබන අතර සෑම අධීරකටම අදාළ ප්‍රමිති සම්පූර්ණ කිරීමෙන් පසුව ඊළඟ පියවර ආරම්භ කරනු ලබයි. අපගේ තත්ත්ව පරීක්ෂණ අධීර 5ක් යටතේ ක්‍රියාත්මකයි. අප අමුද්‍රව්‍ය ලබා ගන්නේ ISO ප්‍රමිතිගත සැපයුම්කරුවන්ගෙන් පමණයි. අපගේ අමුද්‍රව්‍ය පරිසරයට හෝ මිනිසාට හානි කර නොවන බව පුළුල් රසායනාගාර පරීක්ෂණ වලින් සහතික කිරීමට අප වග බලා ගනිමු. පාවහන් කර්මාන්තයට යොදා ගන්නා අමුද්‍රව්‍ය සහ උපාංග වන හම්, රබර්, ගම් වර්ග, මුද්‍රණ තීන්ත, ඇසුරුම් ද්‍රව්‍ය ආදිය උසස් යුරෝපා ප්‍රමිතීන් අනුව තෝරා ගනු ලබයි. නිෂ්පාදන ක්‍රියාවලියේදී තව වැදගත් අංගයකි පාවහන් සැලසුම් කිරීම. එක් කාණ්ඩවලට අදාළව කාලයේ තාලයට ගැලපෙන දෙපයට සුව පහසුව ආරක්ෂාව සලසන පාවහන් සැලසුම් කිරීම අතිශය වැදගත් පියවරක්. මේ සඳහා වන අපගේ නිර්මාණංශය පාවහන් නිර්මාණය පිළිබඳ උපාධිධාරීන්ගෙන් සමන්විතයි. පාවහන් නිර්මාණය පිළිබඳ EDB සම්මානයෙන් පිදුම් ලැබීමට ඔවුන්ගේ නිර්මාණශීලීත්වය සමත් වුණා. නිෂ්පාදන ක්‍රියාවලියේ සෑම අංශයක්ම ඉහළම ප්‍රමිතියෙන් යුතු බවට ක්‍රියාවලි විශ්ලේෂණයක් අඛණ්ඩවම සිදු කෙරේ. S5 සංකල්පය අපගේ කර්මාන්ත ශාලාවල භාවිතා වන අතර ඒ සඳහා 2014 වසරේදී අකිමොටෝ S5 තත්ත්ව සම්මානයෙන්ද පිදුම් ලැබුවා. යන්ත්‍රෝපකරණ සහ උපාංග නිසි ප්‍රමිතීන් හා තත්ත්වයන්ගෙන් තිබේදැයි නිරන්තර සුපරීක්ෂාව මගින් නිෂ්පාදනයේ ඉහළ ගුණාත්මක භාවය සහතික කරේ. නිමි නිෂ්පාදනයේ ප්‍රමිතිය මනින AQI අගය ISO ප්‍රමිතිකරණයට වඩා උසස් අගයක පවත්වා ගැනීමට අප සමත් වී තිබෙනවා. අපගේ තත්ත්ව ප්‍රමිතීන් නිෂ්පාදනය නිමවීමෙන් අවසන් වන්නේ නැහැ. අපද්‍රව්‍ය කළමනාකරණය පිළිබඳ විද්‍යාත්මක විධික්‍රම භාවිතය මගින් පරිසරය සුරැකීමට අප වග බලා ගනිමු. අප ජලය බැහැර කරනු ලබන්නේ විද්‍යාත්මකව පිරිපහදු කිරීමෙන් පසුවයි.
ඝන අපද්‍රව්‍ය කොටස් ප්‍රතිචක්‍රීකරණය සඳහා යොමු කරන අතර අවසන් ඝන ඉතිරිය ඉන්ධන ලෙස සිමෙන්ති කම්හල් ආදියට ලබා දෙනු ලබනවා. මේ සියලු අංශයන්ගේ ඉහළ ප්‍රමිතිය අපගේ තත්ත්ව පරීක්ෂණ මගින් අනාවරණය වන අතර අවසානයේ ඔබ වෙතෙන්නේ 100% ඉහළ තත්ත්වයෙන් යුතු පරිසර හිතකාමී නිෂ්පාදනයක් බවට අපට සහතික විය හැකියි. පාවහන් නිෂ්පාදනයේදී අපගේ පාරිභෝගිකයන්ට ඕනෑම මොහොතක සිය අදහස් යෝජනා හෝ චෝදනා 4.377 අංකය ඔස්සේ අප වෙත ඉදිරිපත් කළ හැකියි. ඔබගේ අදහස් මනා සැලකිල්ලෙන් විමර්ශනය කර ක්‍රියාවලියේ හෝ අමුද්‍රව්‍ය පිළිබඳ නැවත විශ්ලේෂණය කිරීමට අපි වග බලා ගන්නෙමු. මුළු පවුලටම ගැලපෙන පාවහන් නිෂ්පාදනය සඳහා නමක් දිනා ඇති අප සමාගම අද වන විට අප පාසැල් පාවහන්වල සියලුම මාදිලිද වැඩිහිටි සහ කාන්තා පාවහන්වල මාදිලි බොහොමයක්ද බිලිඳු පාවහන්ද කාර්යාල පාවහන්ද එමෙන්ම යුද හමුදා පාවහන් වෛද්‍ය පාවහන් විශේෂ අවශ්‍යතා ඇති අයවලුන්ට ඇතුළු සුවිශේෂී නිෂ්පාදන දක්වා නිෂ්පාදන වපසරිය පුළුල් කරගෙන ඇත්තෙමු. මෙසේ විවිධාංගීකරණය මගින් සමාජයේ අවශ්‍යතා සඳහා අවශ්‍ය පාවහන් නිෂ්පාදනය පාවහන් නිෂ්පාදකයෙකු ලෙස අප සතු සමාජ වගකීමක් ලෙසද සලකනවා. අපේ සුවිශේෂී නිෂ්පාදන කාණ්ඩයක් වන පාසල් පාවහන් පිළිබඳව අපි විශේෂ අවධානයක් යොමු කරන්නේ රටේ අනාගතයේ බාරගන්න ඉන්න දරුවන් සෞඛ්‍යමත්ව නිරෝගීව වැඩිවීමට දායකත්වය දැක්වීම අපේ වගකීමක් කොට සැලකමි. පාසල් පාවහන් නිෂ්පාදනයන් අනිකුත් පාවහන් නිෂ්පාදනයන් වගේම බැලූ බැල්මට පෙනුනත් එයින් සුවිශේෂතා රැසක් තිබෙනවා. පාසල් ළමින්ගේ පයට හිතකර උසස් තත්ත්වයේ අමුද්‍රව්‍ය තෝරා ගැනීම එයින් පළමු කටයුත්තයි. මේ සඳහා අපි භාවිතා කරන උසස්ම ප්‍රමිතීන් පිළිබඳ අප මීට කලින් ඔබ දැනුවත් කළා. සුවිශේෂ පාසල් පාවහන් සඳහා යොදා ගන්නා සම්හා උපාංගයන් නැමෙන සුළු අඩි ඔබ සඳහාම අප විශේෂයෙන් නිර්මාණය කරනවා. DSI Super Sports දැනුමයි වාසනාවයි ප්‍රශ්න විචාරාත්මක වැඩසටහන යනු ශ්‍රී ලාංකීය දරුදැරියන් අතර අතිශය ජනප්‍රිය වැඩසටහනක්. දිවයින පුරා විසිරී සිටින පාසල් සිසුන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන දැනුමයි වාසනාවයි වැඩසටහන අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ පූර්ණ අනුග්‍රහය සහ අධීක්ෂණය යටතේ ඉහළ ගුණාත්මක භාවයකින් යුතුව සංවිධානය වෙනවා. මේ වැඩසටහන් පෙළ ඊට සහභාගී වන දූ දරුවන්ගේ පමණක් නොව අනෙකුත් පාසල් දරුවන්ගේද ඉහළ ප්‍රසාදයක් හිමි කරගෙන තිබෙනවා. පාසල් සිසු දරු දැරියන්ගේ කුසලතා අගයමින් ලක්දෙරණතෙහි විසිරී පැතිරී සිටින පාසල් දරු දැරියන් අගනුවරට ගෙන්වා ඔවුන්ගේ නිර්මාණ එළිදක්වන්නට අවස්ථාවක් සලසා දීමද ඔවුන්ගේ කුසලතා අගයමින් ඔවුනට දිරිදීමද සිතුවිලි ශ්‍රී ලංකා වැඩසටහන තුළින් සිදුවෙන මහඟු සේවාවක්. එපමණක් නොව කලාවේ උන්නතිය වෙනුවෙන් මහඟු සේවාවක් කළ ප්‍රවීණ කලාකරුවන් හා විද්වතුන්ගේ සේවය ඇගීමද DSI සිතුවිලි ශ්‍රී ලංකා තුළින් සිදුවෙනවා. මෙරට ක්‍රීඩාවේ උන්නතිය වෙනුවෙන් කටයුතු කිරීම සිය වගකීමක් ලෙස විශ්වාස කරන DSI සමාගම දේශීය වශයෙන් ක්‍රීඩාවට නිබඳ අත්වැලක් සපයනවා. පාසල් සිසුන්ට ජාතික තලයේ වොලිබෝල් තරගාවලියක අත්දැකීම ලබාගත හැකි එකම තරගාවලිය ලෙස DSI Super Sports වොලිබෝල් තරගාවලිය අදද හඳුන්වා දිය හැකියි. මෙවන් වූ සමාජ සත්කාරක සේවාවන් රැසකට ඔබගේ හා රටේ අනාගතය වෙනුවෙන් දායක වෙමින් DSI නිබඳව ඔබ සමග අත්වැල් බැඳ ගනී. අපගේ සමාජ සත්කාරක වැඩසටහන් පිළිබඳවද DSI සමාගමේ නිෂ්පාදන ක්‍රියාවලිය පිළිබඳවද දැනගත්තා සේම පාවහන් මිලදී ගැනීමේදී ඔබ දැනගත යුතු සහ සැලකිලිමත් යුතු කරුණු කීපයකට ඔබේ අවධානය යොමු කරන්නයි අපේ මේ වෑයම. පාවහන් මිලදී ගැනීමේදී ඔබ සැලකිලිමත් යුතු කරුණු ගැන දැන් අපි දැනුවත් වෙමු.
අපි මුලින්ම බලමු ඔබට ගැළපෙන ප්‍රමාණයට පාවහන් තෝරගන්නේ කොහොමද කියලා. ඔබ ටිකක් හිරට පාවහන් මිලදී ගත්තොත් ඒක දීර්ඝකාලීන ආබාධයකට උනත් හේතුවක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔබ ටිකක් බුරුලට පාවහන් මිලදී ගත්තොත් ඒක ඔබේ එදිනෙදා ගමන් වලට විතරක් නෙමෙයි ඇවිදින්න අපහසුයක් බවට පත් වෙනවා. ඒ නිසා ඔබ පාවහන් මිලදී ගන්න පෙර ඒ පාවහන් පළඳලා ටිකක් ඇවිදලා බලලා ගන්න එක නම් වඩාත් සුදුසුයි. කෙනෙකුගේ පාද දිගටි උල් හැඩයක් ගන්නකොට තවත් කෙනෙකුගේ පාද පැතලි ඇඟිලි විසිරුණු ස්වභාවයක් ගන්නවා. හැබැයි විලාසිතාවට වඩා Tamanගේ පාදයේ හැඩය ප්‍රමාණය ගැන හිතලා පාවහන් මිලදී ගන්නවා නම් තමයි වඩාත් සෞඛ්‍ය ආරක්ෂිත වෙන්නේ. Tamanගේ කාර්යයට අදාළ අඩිය සහ කට්ට රටාව තෝරගන්න එක හරිම වැදගත්. මොකද පාසල් ගමනට හරියන කට්ට රටාව සමහර විට ක්‍රීඩාවට හරියන්නේ නැති වෙන්න පුළුවන්. ක්‍රීඩාවට තියෙන කට්ට රටාව සහ අඩිය පාසල් ගමනට නුසුදුසු වෙන්න පුළුවන්. ඒ නිසා මේ වෙනස්කම් ගැන හඳුනාගෙන ඉන්න එකත් හරිම වැදගත්. හොඳයි. අපි පාවහන් යුගලක් මිලදී ගත්තා කියමුකෝ. දැන් අපි ඔබට කියන්න යන දේ ඔබේ පාදයේ වගේම පාවහන් වල ආරක්ෂාවටත් ඉතාම වැදගත්. සෑම පාවහන් වර්ගයක්ම පොලිෂ් කරන්නේ නැහැ. පාසල් පාවහන් වල ෂූ ෂයිනර් ආලේප කර භාවිතා කළොත් එහි ආයු කාලය වැඩි කරගත හැකියි. ඊළඟට භාවිතය අතරතුරත් ෂූ ෂයිනර් ආලේප කර භාවිතා කළොත් එහි මනා පෙනුම පවතිනවා පමණක් නොව කල් පැවැත්මට වැඩි වන බව ඔබට පෙනේවි. පාවහන් භාවිතයෙන් පසු කෙලින්ම අවුවට දැමීම හෝ තෙමුණු සපත්තු කෙලින්ම දැඩි හිරු රශ්මියට නිරාවරණය කිරීම කිසිසේත්ම අනුමත කරන්න බැහැ. එයින් පාවහන් වල හැඩය වෙනස් වීම, මතුපිට ඉරිතැලී යාම, අඩිය ගැලවී යාම පවා සිදුවිය හැකියි. පාවහන් හැකි සෑම විටම පවනේ වේලා ගැනීම වඩාත් හිතකර ක්‍රමයයි. පාවහන් පළඳින්නේ නැති වෙලාවට පාවහන් තුළට ෂූ ෂේපර් භාවිතා කරනවා නම් පාවහන් වල නියම හැඩය රැක ගැනීමට ඒ උපකාරී වෙනවා. ෂූ ෂේපර් නොමැති නම් ගුලි කරගත් කඩදාසියක් මගින්වත් මේ කටයුත්ත සාමාන්‍යයෙන් ඉටු කරගත හැකියි. පාවහන් ගැලවීමේදී සහ දැමීමේදී එක් පාදයක පාවහන අනික් පාදයෙන් පාගා ගැලවීම තවත් අවභාවිතාවක්. එයින් පාවහන් වල පසුපස ක්‍රමයෙන් කැඩී යාමට හෝ රැලි වැටීමට ඉඩ තිබෙනවා. ලේස් සපත්තු වලින් ලේස් ගැලවීමේදීත් දැමීමේදීත් ඉවසීමෙන් ක්‍රියා නොකළොත් ලේස් වලටත් පාවහන් වලටත් හානිවීම නොවැළැක්විය හැකියි. පාවහන් දැමීමේදී පිටුපස දාරයට හානිවීම වළක්වා ෂූ හෝන් එකක් භාවිතා කිරීමටත් පාවහන් වල ආරක්ෂාවට ගත හැකි එක් පියවරක්. එක් සපත්තුවකින් අනෙක් සපත්තුවට බර දී සිට ගැනීමත් නොකළ යුතු මෙන්ම අර්ධ වශයෙන් සපත්තුව පැළඳ සිටීමත් නොකළ යුතුයි. පාවහන් ගලවා තැබීමේදී භාවිතා කළ මේස් ඒ මතම ගුලි කර තැබීමද දක්නට ලැබෙනවා. මෙය දෙආකාරයකින් හානිදායකයි. එයින් පාවහන් සඳහා වාතාශ්‍රය නොලැබීමෙන් එය වේලීමට බාධා වෙනවා. අනෙක මේස්වල තෙතමනිය ඉවත් නොවීමෙන් දුගඳ මෙන්ම සමය ආසාදනයද ඇතිවිය හැකියි. විශේෂයෙන් පාසල් කැන්වස් සපත්තු කිලිටිවීමේදී හෝ තෙමීමේදී එය ඩිටර්ජන්ට් දවා සේදීම නොකළ යුතුයි. එමෙන්ම සේදීම සඳහා ටූත් බ්‍රෂ් භාවිතයේද දක්නට ලැබෙන අවභාවිතයක්. සේදීමට අවශ්‍ය වේ නම් තෙත රෙද්දකින් පිස දැමීම ප්‍රමාණවත්. එසේ පිසදා පොලිෂ් කර පවනේ වේලා ගැනීමයි නිවැරදි ක්‍රමය. මෙසේ පාවහන් පිළිබඳව නිසි සැලකිල්ලක් ඔබ දැක්වුවොත් ආර්ථිකයේ බාධාවක් නොකරගෙන එකවර පාවහන් යුගල කීපයක් නඩත්තු කරගනිමින් ඔබේ සෞඛ්‍ය ආරක්ෂිත බව වගේම ඔබේ සුන්දරත්වයත් සමාජයේ කැපී පෙනෙන තැනක් ලබා ගන්නත් ඔබට අවස්ථාව උදා වෙනවා නිසැකයි. දැන් ඔබට අපේ ප්‍රියතම DSI පාසල් පාවහන් නිෂ්පාදනය කරන හැටි සියසින්ම දැක බලා ගන්න පුළුවන්. පන්තිභාර ආචාර්යවරිය හෝ විදුහල්පතිතුමා මගින් DSI කර්මාන්ත ශාලාව වෙත ඉල්ලීමක් කළහොත් දිනයක් වෙන් කරවාගෙන ඔබට අප කර්මාන්ත ශාලාව නැරඹීමට පැමිණිය හැකියි. DSI පාවහන් ඉහළම තත්ත්වයේ අමුද්‍රව්‍ය වලින් අන්තර්ජාතික ප්‍රමිතියෙන් මනබඳනා මෝස්ටර් වලින් ඔබේ දෙපා වලට සුව පහසුව ආරක්ෂාව සලසමින්
ඔබ සමාජයේත් පාසලෙත් කැපී පෙනෙන අයෙකු බවට පත් කරයි. DSI පාවාහන් දිවයින පුරා විසිරී අපගේ වෙළඳ සැල් 3000කට අධික සංඛ්‍යාවකින් ලබාගත හැකියි.